සමන්ත අයියා වීල් එකේ පිටිපස්ස ඇරගෙන වාහනය හදන්න බැලුවත් මට පෙනුන විදිහට නම් එයාට ඒක හදාගන්න බැහැ වගේ. ඉතින් එයා විනාඩි 5ක් හදන්න ට්‍රයි කරාට එයාට ඒක හදන්න බෑ වගේ. පස්සේ එයා ආපහු මං ළඟට ඇවිල්ලා ඇහුවා නංගි ඔයාට ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා නේද? කියලා. මම කිව්වා ඔව් කියලා. ඊට පස්සේ එයා කිව්වා මෙතන මේ දෙවට පාරෙන් ගියොත් නම් මහ පාර. අපි එතනින් ගිහිල්ලා ඉස්කෝලේ යමු. නැත්නම් මට ඔයාලගේ අම්මගෙන් තාත්තලාගෙන් විසුමක් නැති වෙයි. ඒකට එකඟ වුණා වගේම ඒත් මගේ හිතෙත් පොඩි කැමැත්තක් නැතුවාමත් නෙමේ වගේ. මොකද දැන් ටික කාලෙක නම් මේ ලෝකේ මං දකින ලස්සනම කොල්ලා කියලා මට හිතෙන්නේ සමන්ත අයියා. ඉතින් තමන්ගේ ක්‍රෂ් දෙකත් එක්ක ත්‍රීවිල් එක පිටිපස්සේ ඉඳගෙන යන්න තියෙනවා කියන්නෙත් ලොකු දෙයක්නේ. ඉතින් මං කොහොමත් ඒකට කැමතියි කියලා මට හිතුණා. ඒත් හිතුවෙවත් නැති දෙයක් තමයි සිද්ධ වුනේ. අපි දෙවට පාර ඉවර වෙලා යනකොට තියෙන්නේ කුඹුර. ඒකෙන් ගොඩ වුණාම මහ පාර. ඒත් හිතාගන්න බැරි වෙලාවක අහසින් වැස්සක් කඩාගෙන පාත් වෙන්නට ගත්තා. ප්‍රධාන පාර වාහනයක් යනවා පේන්නට තිබුණේ නැති නිසා අපිට කරගන්න දෙයක් තිබුණේ නෑ. අහල පහලකට කියලා තිබුණු එකම හෙවන වෙල මැද්දේ තිබූ තාහඩු මඩුව විතරයි. ඉතින් සමන්ත අයේ ඉක්මනින්ම මගේ අත අල්ලගෙන මාවත් ඇදගෙන ඉක්මනට ඒ තහඩු මඩුවට දෙව්වා. මොනා වුණත් ඒ වැස්ස සෑහෙන සැරයි ඒක හින්දා අපිව ගොඩාක් තෙමිල තිබුණා. ඒ වැහැපු වැස්සට නම් සුදු ඇඳුම තෙමෝන කියන්නේ නම් ආයේ ඉතින් කියන්න දෙයක් නැහැනේ. ඒ වුණාට ඕ ලෙවල් වයස වුණත් අපේ ඉස්කෝලේ ඩේටිස් ස්කූල් එකක් නිසාත් මගේ තන් දෙක එහෙම එල්ලිලා වැටෙන්නේ නැති නිසාත් මම වෙස්ට් එකට යටින් බ්‍රා එකක් අඳින්නේ නැහැ. මොකද අපි සෙල්ලම් කරන වෙලාවට දාඩිය දැම්මොත් එහෙම සෑහෙන අපහසු නිසා සමන්ත අයියා නංගි ඔයාව තෙමුණද කියලා අහලා මං දිහා බැලුවත් එයා බලපු ගමන් ආපහු හැරුණා. මොනවා වුණත් ඒ වෙලාවේ මට නම් හිතුනේ මිනිහා ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෙක් කියලා. අපරාදේ හැබැයි මූ නම් මහා නෝන්ජලයෙක් කියලා මට හිතුණත් එක්කම පුංචි හිනාවක් ගියා. ආපහු හැරුණු සමන්තයා මගේ ඔළුවේ ඉදන් කකුල් දෙක වෙනකම් බලලා නංගි හොඳටම තෙමිලා නේද දැන් කොහොමද අපි ඉස්කෝලේ යන්නේ කියලා ඇහුවා. ඒත් එක්කම එළිය පැත්ත බලාගෙන ඉඳපු මම මේ වැස්සේ කොහොමත් ඉස්කෝලේ යන්න බැහැනේ ඒක.